ආයුබෝවන් අද අපි බලමුද ලේසියෙන්ම සොසේජස් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි මුලින්ම බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන සොසේජස් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. තව මම මේකට තලාගත්ත සුදුලූණු ඉඟුරු පේස්ට් මේස හැඳි එකක්, පොඩියට කපාගත්ත රතුලූණු ගෙඩි 6ක්, රම්පේ කරපිංචා ටිකක්, සේර කෑල්ලක්, තක්කලි ගෙඩියක්, අමු මිරිස් කරල් දෙකක්, මිරිස්කුඩු මේස හැඳි එකහමාරක්, ගම්මිරිස්කුඩු තේ හැඳි එකක්, ලුණු රස පදමට, අමු 3-5 තේ හැඳි භාගයක්, බෙදපු 3-5 තේ හැඳි භාගයක්, කහ තේ හැඳි කාලක්, බෙදපු උළුහල් තේ හැඳි 8න් එකක්, කුරුඳු පොතු කෑල්ලක්, තක්කලි සෝස් මේස හැඳි දෙකක්. අපි දැන් බලමු කොහොමද මේ සොසේජස් කරි එක හදාගන්නේ කියලා. මුලින්ම මම ඇතිලියක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි 3ක් දාලා හොඳට රත් කර ගන්නවා. ඊට පස්සේ මම මේකට සුදුලූණු ඉඟුරු පේස්ට් එක දාලා රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. දැන් මම මේකට තක්කලි ඇරෙන්න අනිත් ඔක්කොම ලුණු පහේ ටික දාලා ඒ ටිකත් තෙලෙන් පොඩ්ඩක් බෙද ගන්නවා. දැන් මම ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මේකට මිරිස් 3-5 ටික දාගෙන ඒ ටිකත් තෙලෙන් පොඩ්ඩක් බෙද ගන්නවා. ඊට පස්සේ මම මේකට සොසේජස් ටිකයි තක්කලි ටිකයි දාගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර කෝප්ප එකහමාරක් දාගෙන මිනිත්තු 20ක් විතර උයා ගන්නවා. දැන් මම මේකට තක්කලි සෝස් ටික දාගෙන හොඳට කලවම් කර ගන්නවා. මේ තමයි මම හදාගත්ත සොසේජස් කරි එක. ඔයත් කැමතිනම් මේ විදියට හදලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.